මොකද බබී කෑ ගහන්නේ? ඔයාගේ සද්දෙට බල්ලත් බය වුණා. අනේ බබි මට ෂෝක් කොස්සර ටිකක් හම්බුණා. මේ බලන්නකෝ. අනේ මට හරිම බඩගිනි. මට කන්න මොන හරි හදලා දෙනවද? අනේ මගේ සුදු මහත්තයාට ගොඩක් බඩගිනිද? කෝ දෙන්නකෝ මං හදලා දෙන්න. යාළුවනේ අද අපි හදන්න යන්නේ කොස් ඇට වලින් අග්ගල. යාළුවනේ මුලින්ම අපි මේ කොස් ඇට ටික විනාඩි 20ක් විතර බැදගෙන ඉමු. Guys, look at this. නොදකින් හැමදාම ඉගෙන කෑම හදන්න එපා. ඇත්තටම මේ වගේ කමෙන්ට් දාන කට්ටිය මේ වගේ කමෙන්ට් දාලා මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙනවද කියලා මම නම් දන්නේ නැහැ. මට තියෙන දේවල් වලින්. ඒ කියන්නේ මට තියෙන එළවලු වලින් පළතුරු වලින් තමයි මම කෑම හදන්නේ. කෑම ගත්තන් පස්සේ ඉගෙන කෑම කියලාවත්, පුෂ් කෑම කියලාවත්, පෝසත් කෑම කියලාවත් මෙහෙම වර්ග කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මම නම් කෑම කන්නේ බඩගින්නට. මම දන්නේ හැමෝම කෑම කන්නේ බඩගින්න කියලා විතරයි. මේ වගේ කමෙන්ට් දාන කට්ටියට මොකද්ද කරන්න ඕනේ මොකද්ද කියන්න ඕනේ කියලා ඔයාලම කමෙන්ට් කරන්න. දැන් යාළුවනේ මේ බැදගත්ත කොස්සර ටික සුද්ධ කරගෙන කොටා ගනිමු. යාළුවනේ ඔයාලා කොස්සර සුද්ධ කරගද්දි නියපොතු වලින් සුද්ධ කරන්න යන්න එපා. ඒක ගොඩක් අමාරු වැඩක්. ඒ හින්දා මේ ආකාරයෙන් මෙහෙම වහගෙන ඉවරලා මෙන්න මේ පොඩක් කරකවන්න. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් කොස් ඇටේ ගානට පොත්තේ මේ වෙලා එනවා. මේ විදිහට ඔයාලා try කරලා බලන්න. දැන් යාළුවනේ මේ සුද්ධ කරගත්ත කොස්සර ටික මෙන්න මේ වගේ බංගෙඩියකට දාගෙන සාමාන්‍ය කෑලි ඉතුරු වෙන ගානට කොටා ගන්න ඕනේ. ඉතින් අපි ඒක කොටා ගනිමු. යාළුවනේ මේක කොටා ගන්න අතරතුර විශේෂ දෙයක් කියන්නම්. අමතක නොකර මේක කොටා ගද්දී ගම්මිරිස් ඇට දෙක තුනක් දාලා කොටා ගන්න. අද ගම්මිරිස් ඇට තිබ්බේ නැහැ. කුඩු තියෙන අපි ස්වල්පයක් මේකට එකතු කරගමු. මේ තියෙන්නේ මම කොටාගත්තු කොස් ඇට එක පොඩි කොස් ඇට කෑලි ඉතුරු වෙන්න හොඳට කොටා ගත්තා. දැන් මේකට පොල් දාගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පොල් එකතු කරගන්න. මට අවශ්‍ය ප්‍රමාණයට මම පොල් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මට අවශ්‍ය ප්‍රමාණයට මම සීනි හැඳ දෙකක් විතර එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයට ඔයාලා සීනි පොළුයි එකතු කරගන්න. දැන් අපි මේක හපව කොටා ගමු. යාළුවනේ දැන් කොටාගත්තු කොස් ඇට පිට ටික මේ විදියට කුලි හදා ගන්න. යාළුවනේ මේ බලන්න අපි හදාගත්තු කොස් ඇට අග්ගල. අපි මේක කාලා බලමු රහ මොන වගේද කියලා.